ලස්සනක් යාළුවනේ. මේ තියෙන්නේ සියඹලා. අපි රස කර කන සියඹලා මේ තියෙන්නේ. පේනවා ඇති. බලමු අපි පොඩ්ඩක් zoom කරලා ගන්න. ඒ තියෙන සියඹලා. මේ සියඹලා ගහක් තමයි යාළුවනේ මේ තියෙන්නේ. මේ ආකාරයට තමයි සියඹලා ගහ තියෙන්නේ. මේ චූටි කොළයක් තියෙන්නේ. මේ අපේ දැකලා නැති යාළුවන්ට මේ තියෙන ගෙඩි. ඒක නම් චූටි ගෙඩියක්. පිළියලියක් කඩමු. තාම මේක පැහිලා නැහැ. තව මේක පැහිලා වැටෙනවා. මේවා හොල්ලලත් ගන්නවා. ඒවා ගන්නවා. ඔය හොදි වලට ගන්නවා. ඇඹුල් වෙනුවට තමයි මේක ගන්නෙ. කොරක වෙනුවට වගේ. ඊට අමතරව මේක හරි රසයි. ඉදුණාම සීනි සියඹලා කියන්නේ ඉදෙන්න කලින් පැහිලා කොළ පාටට හුරුවට. දැන් මේක අමුයි, ඇඹුල් වැඩි. ඉතින් යාළුවනේ සියඹලා මේ තියෙන්නේ මේ තියෙන යාළුවනේ සියඹලා. උඩක් තියෙනවා. මම පොඩ්ඩක් ලං කරලා ගන්නම්. මේ තියෙන්නේ සියඹලා. ඔයාලා කාලා ඇති. ගහ දැකලා නැතුව ඇති. දන්න අය දන්නවා. මේ දන්න අය මට කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. අපිත් කාලා තියෙනවා. අපිත් මේවා හදලා තියෙනවා කියලා. බලන්නකෝ. හරි ලස්සනයි. සියඹලා. පොඩ්ඩක් මේ යාලා මේ සියඹලා ගොඩක් දෙනෙක් ආශ කරන දෙයක් තමයි මේ හොදි වර්ග හදන්න ආහාර කෑම වලට. ඒ වගේම අපේ සත්තු වර්ගත් හරි කැමැති ප්‍රිය කරන දෙයක් තමයි මේක. හරි රසයි. හැබැයි අමු සියඹලා ඇඹුල් වැඩි. සාමාන්‍ය සීනි සියඹලා කියන්නේ හරි රසයි. බලන්නකෝ. මම මේකේ දැන් මේ සැරේ පොඩ්ඩක් හැදිලා අඩුයි. මම හොඳ ගහකින් පෙන්නන්නම්. ඉතින් සියඹලා මේක පොත්ත ඇරපුවාම මේ වේලිච්ච එකක්. මේක ඇතුලේ තමා තියෙන්නේ මදේ. මේක නම් සවුත් වෙලා ඒ වගේ පොත්ත අරින්න පුළුවන් මේකේ පැහුනහම. ඊට පස්සේ තමයි අපි මේක කන්නේ. අපි කනවා වගේ කන්නත් පුළුවන්. හොඳට ඉදුණාම හරි රසයි. මම බලන්නම් ඔයාලට ටිකක් පෙන්නන්න. මේ තියෙන යාළුවනේ. මේක පේන්නේ නැද්ද? මේක මෙහෙම කඩපුවාම මේ තියෙන්නේ චා. මේ ඉදුණු එකක්. මේ තියෙන යාළුවනේ ඉදුණු එක. නේ? අර පේනවා ඇති මං හිතන්නේ. මේ තියෙන ඉදුණු එක. දැන් මේක අපිට කන්න පුළුවන්. මේ ටික කොටස තමයි අපි කන්නේ. මේක කන්නේ නෑ. මේ ටික අපි අයින් කරනවා. මේ ටික අපි අයින් කරනවා. ගලවන්න පුළුවන්. ගලවලා මේක කන්න පුළුවන්. හරි රසයි. මටත් කෙලවුණනවා දැන්. ඕක තමයි අපි කන්නේ. ඊට පස්සේ මේක බීජ ව්‍යාප්ත වෙන්න බීජයක් හටගන්න මේක ඇටයක් තියෙනවා. ඒකත් අපේ කට්ටිය
බැදලා කනවා. ওই ගමේ කට්ටිය තමයි ගොඩක්. හරි රසයි. බලන්නකෝ. කිසිම කුතීම රසායනයක් දෙයක් නැතුව හැදිලා තියෙන ලස්සන. හරි එහෙනම් ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.